ලොකුම ලොකුයි තඩිම තඩි මචං. Okay. පොසකම් සාදරයෙන් අතර පිළිගන්නවා අපේ RC කාර් එකේ part 2 එකට. ඉතින් අද මචං ඉලෙක්ට්‍රොනික ටික අරන් ඉලෙක්ට්‍රොනික ටික ඔක්කොම ඒ කියන්නේ ESC එක මෝටර එක ඒ වගේ ඉලෙක්ට්‍රොනික parts ඔක්කොම මචං අපි part 3 එකට තියා ගන්නවා. ඉතින් අද අපි chassis එක ඔක්කොම හදලා රෝ 10 එක ඔක්කොම හදලා මචං අපේ කලින් වීඩියෝ එකේ හදපු body එක අද chassis එකෙන් තියලා හරිද? ඉතින් මම අද පෙන්නන්නම් ඔක්කොම ආපු parts ටික. ඒ කියන්නේ මේ දැන් ආපු parts ටිකක් තියෙනවා. මමවත් කල්ල වැළුවනේ අපි ඒ ටිකත් කලමු shape එකේ. මේ තියෙන්නේ බෝස් අපේ අර මම කලින් වීඩියෝ එකේ පෙන්නපු shock ටිකයි අපේ අර link set එක. හරිද? මම දැනට ඕක හැපැත්තෙන් තියා ගන්න. දැනට ඒක වැඩක් නැහැ. ඊට පස්සේ අපිට තියෙන front bumper එක මචං. අපේ channel එකේ يعني WhatsApp channel එකේ කොල්ලොන්ගෙන් මම ඇහුවා front bumper දෙකක් දාලා මොකද්ද ඕනේ කියලා. ඉතින් කොල්ලොත් කැමති වෙලා තිබ්බ මෙන්න මේ front bumper එකන මචං. මේකේ මෙන්න මේ ටිකට මචං මේ තියෙන්නේ light set එකක් එනවා. හරිද? මේ තියෙන light ටික. ඒකේ එන්නේ නම් මචං සුදු පාට 3mm light LED ටිකක් එන්නේ. LED 15ක් එනවා. මෙන්න මේ විදියට තමයි ඕක එන්නේ. හරිද? මෙන්න මේ විදියට තමයි එන්නේ. අනිත් එක මේකේ නැතු මේකත් එක්ක දාපු අනිත් එක තමයි අර ඔයාලා දැකලා ඇති Wrangler ගොඩක් Wrangler RC වල තියෙන front bumper එක අර නිකන් මේකටම නිකක් උලක් වගේ එකක් එනවා. නිකන් ත්‍රිකෝණයක් වගේ උලක් වගේ එකක් එනවා. ඒකයි මේකයි දාලා ඇහුවා. මමත් මේකට තමයි ගොඩක් කැමතිනේ. මොකද අපේ අර බොඩි කිට් එකක් තියලා තියෙන්නේ. ඒක නිසා කෙසේ හෝ මේක තමයි අවසානට ගෙන්න ගත්තේ. හරිද? මොකද මේකේ ලයිට් සෙට් එකක් තියෙනවා. මේ සුදු පාට ටික මේ 3mm LED ටිකක් තියෙන්නේ බොස්. අපිට ඕන නම් මේක පාට කියන්නේ මේක පාට වෙනස් කරන්න පුළුවන් මේ ටික ගලවලා දාලා. හරිද? බලමු. මගේ හැබැයි අයිඩියා එකක් නැහැ කිසිම මේ කියන්නේ නිකන් තොරණක් වගේ කරන්නේ. කියන්නේ පාට ලයිට් ගාලා. පොඩ්ඩක් ටිකක් තියෙන්න බෑනේ. පොඩ්ඩක් රියලිස්ටික් කරලා තියෙන්න බෑ. හරිද? කෙසේ හෝ නොක තමයි කතා මේ තමයි front bumper එක මචං. මෙතන මේ front bumper එක මෙහෙම නෙමෙයි. ආවේ කෑලි කෑලි. මම මේ mount කරලා තියෙන්නේ. අද වීඩියෝ එකට ලේසි නිසා. ඉතින් ඕක තමයි front bumper එකේ කතාව. මේ මෙතනින් තමයි mount වෙන්න තියෙන්නේ. හරිද? අපිට ඕක ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඒකත් මම තියන්නම් එහා පැත්තෙන් මචං. හරි. ඊට පස්සේ මේ තියෙන front bumper එකේ කෑලි ඒ අර එක විදියට mount කරන්න පුළුවන්. මේක මේ SCX10 model එකට mount කරන්නත් පුළුවන්. ඊට පස්සේ ආපහු TRX4 එක ඔයාලා දන්නවට TRX4 එකට mount කරන්න මම හිතන්නේ මේ වෙනම mount එකක් තියෙනවා. ආපහු මේකට winch එකක් අපිට දාන්න පුළුවන්. winch එක එළියට පේන්නේ නැහැ. මම පෙන්නන්නකෝ මෙතන මේ තියෙනවා මචං පොඩි නෙවෙයි පොඩ්ඩක් ලොකුයි. හරිද? ඉතින් මෙන්න මෙතන winch එක දාලා winch එකේ අර කේබල් එක විතරක් මෙතනින් ගන්න පුළුවන් අපිට. ඒක එතකොට අර winch එක පේන්නේ නැහැ මචං. අර clean look එකක් තියෙනවා. හරිද? එහෙම scene එකක් තියෙනවා මේක. හරිද? ඒක වැඩක් නැහැ දැනට. ඉතින් මේ gear box එකේ මචං කෑලි බෑලි ගොඩක් එනවා. හරිද? මේ තියෙන එක කෑල්ලක්. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ලොකු gear box එක. හරිද? මෙන්න මේක තමයි බොස් gear box එක. මේක අර planetary gear box කියන ඒ කියන්නේ planetary gear box කියලා කියන්නේ මේකට. මොකද මේකේ තියෙන්නේ මේකේ තියෙනවා දැතිරෝධ කියන pinion gears තුනක් තියෙනවා ඇතුලේ. හරිද? ওই තුන කැරකෙනවා මචං. මෝටර එක මෙතන සෙට් වෙලා මේ pinion gears ටික මෙතන කැරකෙනවා. ඒ වටේට කැරකෙනවා. හරිද? එහෙම සීන් එකක් තියෙන. අනිත් එක තමයි මේක gears දෙකක gear box එකක්. හරිද? මේ මෙතන මේ පොඩි server එකක් තියෙනවා. මේ wire එක තියෙනවා. මේ server එකෙන් boys අපිට මෙතන මේ පළවෙනි gear එකයි කියන්නේ low gear එකයි high gear එකයි shift කරගන්න පුළුවන්. සමහර RC කාර්වල මම දැකලා තියෙනවා මේ වගේ mechanical gear box එකක් නැහැ. ඒකේ හැබැයි transmitter එකේ තියෙනවා low speed high speed කියලා. හරිද? ඔයාලට ඒක වෙනස් කරන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ මචං. මේ වගේ mechanical gear box එකක් නැති එකෙන් වෙන්නේ අර ESC එකකින්ම තමයි යාලා නිකන් high low එක හදලා දෙන්නේ. ඉතින් මේකේ මචං අපිට real වාහනයක වගේ අර මේ gears දෙකක් දාගන්න පුළුවන්. හරිද? ඕක තමයි ආතල් එක මගේ එක කියන්නේ. ඒ නිකන් අමුතුම ආතල්යක් කරන්නේ. තියෙන්නත් වෙන්නේ නිකන් ESC එකකින් ලෝ එක හයි එක හදලා දීලා හරියන්නේ නැහැ නේ. මම මේ වගේ අර මැකනිකල් විදියට තියෙනවා. හරිද? අනිත් එක දැන් අර මේක මචං අර කාර් එකේ chassis එකේ මැදට නෙමෙයි mount වෙන්නේ. මේක ඉස්සරහට mount වෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් mount කරනකොට. ඉතින් මේ කියන්නේ මෙතනින් දැන් normally මෙතනින් කියන්නේ gear box එකකින්ම තමයි drive shaft දෙක ගිහිල්ලා රෝද හතරට යන්නේ. හැබැයි මේකේ මචං මේකෙන් මේ මෙතනින් drive shaft එක යන්නේ boys මෙන්න මේ transfer case එකට. හරිද? ඔයාලා මං හිතන්නේ MN 128 තියෙන්නේ මෙන්න මේ transfer case එකකින් තමයි. MN 128 කියලා තියෙන එකට 12RC එකක් ඔයාලා දන්නවනේ MN model. ආන් ඒ විදිහට තමයි මේකේ තියෙන්නේ. මෙන්න මේ transfer case කියන්නේ මේ ලොකු gear box එකෙන් transfer case එකට ගිහිල්ලා transfer case එකෙන් තමයි ඉස්සරහා පස්සේ රෝද හතර කැරකෙන්නේ මචං. හරිද? ඕක තමයි ඉතල කතාව. ඊට පස්සේ මේකට අර pinion gear එක ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මේක 15 pinion gear එකක් මම හිතන්නේ අර දැති 15ක්ද මන්ද කොහොම හරි ඔන්න වගේ සෙට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ටික තමයි gear box එක. හරිද? මේ තියෙන්නේ මේ transfer case එකයි gear box එකයි මැදට එන drive shaft එක. හරිද? මේකේ සුත්තම් පිට drive shaft එකක් තියෙනවා. අපිට ඕක high කරන්න පුළුවන් ඉස්සරහට. ඉතින් ඕක තමයි ඊතර කතාව. දැන් අපි boys මොනවද මේ දැන් ආවේ කියලා බලන්න. හරිද? කියන්නේ අද තමයි මචං ලොකුම ටික ආවේ. මේ ටික මම මෙහෙන් තියාගන්නම්. මේ තියෙන්නේ පුතා. අර තඩිව තඩි එදා වගේ වචත් තඩිව තඩි එකක් ඇවිල්ලා දෙනවා. තඩිව තඩි ලොකුම ලොකුයි. අරන බලමු මොනවද තියෙන්නේ කියලා. මම පුදුම ආසාවක් තියෙන මේ කන්න බලන්න. chassis එක ඊට පස්සේ ටයර් මේ වගේ ඔක්කොම මේක තියෙනවා මචං. හරිද? අම්මට ඕඩි තියෙනවා ලකෝ බෑග් ගොඩ හරියක් කරලා. අපි මේක බිබින් තියාගෙන එකින් එක අල්ල බලමු. හරිද? මම මේකේ ගොඩක් ಜಾති ඕඩර් කරලා තියෙනවා. ඒ ටික ඔක්කොම ඇවිල්ලා දීලා බලමු මචං. හරිද? මේ මොකද්ද දන්නේ මේක ඉස්සෙල්ලා කන්න බලමු. ඉස්සෙල්ලා පොඩි පොඩි ඒවායින් කන්න බලමු.
මේක මෙයාගාව කල්ලා බලමු මොනවද මේ තියෙන්නේ මට shock oil එක මම දාන්නේ 350 කියන්නේ 350 CST shock oil එක මම ගෙන්නේ මට එහෙම ලොකුම දැනුවක් නෑ ওই shock oil ගැන මම පොඩ්ඩක් හොයලා බැලුවට පස්සේ නිකන් 350 හොඳයි කියලා තිබ්බා. ඒ කියන්නේ එහෙම ලොකුවටම ඝනකමකුත් නෑ. ලොකුවටම අර නිකන් වතුර ගතියකුත් නෑ. හරිද පොඩ්ඩක් නිකන් අර මැද යනවා වගේ සීන් එකක් තියෙන. බලමු දැනට 350 පාවිච්චි කරලා බලනවා. ඒක අර shock එකේ අර නිකන් ඔයාලා තේරෙන්නේ අර ෆ්ලෙක්සිබල් ගතිය බලලා මේක පොඩ්ඩක් අර වැඩි බම්ප් වෙනවා නම් මේක පොඩ්ඩක් තික් එකකටද තික් නැති එකකටද ඒක මට පැටලෙනවා මචං. හරි කොහොම හරි දැනට 350 මෙන්න මේක මොකද්ද මේකේ වර්ගේ Hexart කියලා තියෙන මචං. RC shock oil Hexart කියලා බ්‍රෑන්ඩ් එකක්. මම දැක්ක මේක හොඳයි කියලා තියෙනවා. ඉතින් කොහොම හරි 350 CST එකක් තියෙනවා මචං. හරිද? ඒක ඊට පස්සේ මේක මේ විදිහට තියාගමු. මේ කවර් එක නම් වැඩක් නැහැ. කවර් බලන්නට ගියාවේ. ඊට පස්සේ චූටි එකක් තියෙනවා මචං. මේ මොකද්ද දන්නේ නැහැ. පාරලා බලමු මේක. අර මම මේ කඩන අඩු ඇත්තට හරිද මේ කඩන වැටෙන බින්දෙන වැටෙන වලට මම හරි ආසයි මචං. හරිද? මේ තියෙන ස්පොට් ලයිට්ස් ටිකක් ගෙනාවා අපේ බොඩි එකට. හරිද? මේ ස්පොට් ලයිට්ස් ටිකක් තියෙනවා මචං. ස්පොට් ලයිට් 4ක් තියෙනවා. ඒක දැම්ම නම් ඕන වෙන්නේ මේ ටික ඕන වෙන්නේ අපි අර ඉලෙක්ට්‍රික් අර පාර්ට්ස් 3 එකට තමයි මේ ටික ඕන වෙන්නේ. හරිද? මේ ස්පොට් ලයිට් 4ක් තියෙන්නේ. එක ලයිට් එක, ඒ කියන්නේ එක ස්පොට් ලයිට් එක LED නේ තියෙන්නේ. 3mm LED මන්ද කොහොම හරි සුදු පාටයි මේවා. හරිද? මේ එක ස්පොට් ලයිට් එක LED 4 LED කියලා ගමුකෝ. LED 4ක් තියෙනවා මචං. හරිද? ඔයාලට පේනෙයිද දන්නේ නැහැ. හරිද? කෙසේ ඕක තමයි කතාව. මේක නම් එහෙම දැනට ලොකුවට වැඩක් අද නම් වැඩක් වෙන්නේම නැහැ. ඒකත් මම මේ ආකාරයට මෙතෙන් තියාගන්න. හරිද? ඊට පස්සේ අපි යන් ඊළඟ එකට අද වීඩියෝ එක සෑහෙන දික් වෙනවා මචං. මට ඒක නිසා මේක කපලා දාන්න වෙනවා. මට ඔඩු ටයර් සෙට් එක. හරිද? ඒක ටයර් සෙට් එක කියලා දැනුණා ඉතින් අල්ලනකොට. මේක මේ 120 mm. ඒ කියන්නේ මං හිතන්නේ උසයි මිලිමීටර් 120ක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 12ක් නේ. සෙන්ටිමීටර් 12ක් උසයි. මම කියන්නකෝ ඔයාලා පොඩ්ඩක් ඉන්න මේ කල්ලා ගන්න. හරිද? ඔඩු මට සිරි. ඔඩු මේකේ ලොකුලා. හරිද? අයියන අපි පළවෙනි කතාවනේ මචං 110 හදන එක කියන්නේ හරිම නිකන් අමුතුයි මචං මට. හරිද? අම්මට මෙතන වීල් හබ් ටිකක් තියෙනවා. ඉස්සරහ ලස්සනට එන්නේ. මං හිතන්නේ ඒව ආනේ. දන්නේ කොහොම හරි හරිද? ඔඩු මේ තාරයේ සයිස් එක බලන්නකෝ බං. මේක මචං මිලිමීටර් 120ක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 12ක් උසයි. ඊට පස්සේ සෙන්ටිමීටර් 4.5ක් පළලයි. හරිද? මට පළල ටයර් ඕන උනා. මොකද නිකන් පොඩ පෙනුවයිනේ. අර ඇත්තට මේක මාර පෙනුවයි. හරිද? අනිත් එක මේක පට්ට ස්ටිකි මචං. හරිද? ඒ කියන්නේ මාර විදියට grip එකක් තියෙනවා කියලා දැනෙනවා බං. මෙන්න මේක තමයි. ඒ කියන්නේ මේකේ මචං ටයර් විතරක් නෙවෙයි මම ගත්ත සෙට් එකේ මචං ඔක්කොම බෙඩ්ලොක් එකත් එක්ක එන්නේ මෙන්න මේක මචං. මේ තියෙන්නේ අපේ රිම් එක. මම දන්නේ නැහැ මේක කොහොමද හයි කරන්නේ කියන. හරිද? හයි කරන්නේ කොහොමද කියලා කිසිම අයිඩියා එකක් නැහැ. කෙසේ හෝ මචං මේ තියෙන්නේ මේ අපේ රිම් එක එළියට පේන පැත්ත මේක මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ මම හිතන්නේ මේ හබ් එක මේ පැත්තට එන්නේ. හරි. කෙසේ හෝ මචං ওই ටික තමයි අපි ඉස්සෙල්ලා මේ තියෙන ටික අන්බොක්ස් කරගමු. අඩෝ ඇත්තට මේක ඊගනේ මරු නීද වගේ. ඒක සෑහෙට ලොකුයි බං. හරිද? අඩෝ මේක මරු ඇත්තට හරිද? කියන පට්ට පළලයි මචං. හරිද? සෙන්ටිමීටර් 4.5ක් පළලයි කියලා තිබ්බා. මට ඇත්තටම පළල ටයර් එකක් ඕනේ. අඩෝ මේ වලහන් කොයකනේ අර බොඩි එකට ආවට පස්සේ නිකන් එන රස්ත පාරට තියේ. හරිද කොල්ලෝ? දැන් මේක පාඩ මේ පැත්තෙන් එහෙම තමයි අපි දැනට මේ ටික මෙහෙම ඇතුලෙන් තියාගමු බොයිස්. අපි ඉස්සෙල්ලා කල්ලා බලමු මොනවද එන්නේ කියලා. ඇවිල්ලා දෙන්නේ කියලා. හරි. දැනට මේ ටික මෙහෙම තියාගමු. යකෝ ඒ ටික නම් මරුවා. අර ටික ගෝකාට් එක වගේ නේ. සයිස් ටයර් ටිකක් ඕනේ. ඒක මරුවා. දැනට මේ ටික මෙහෙන් තියාගන්න බොයිස්. ඊට පස්සේ මොනවද තියෙන්නේ බලමු. එතන තව සුප්පි පැකට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ටික නම් ඇතුලට දාගන්නවා. මේ අන නැති වුණොත් හරි කෙලියක් වෙන්නේ. හරි. අන ඕන මචං. හරි. අල්ල බලමු මොනවද තියෙන්නේ කියලා මේකේ. මේ මං අර මෙතන මේ නට්ස් ටිකක් ගෙන්නව ගත්ත බොස්. මට නිකන් ඕන වෙයි කියලා හිතලා. හරිද? ඒක මට ඕන වෙයි කියලා හිතුණා. මොකද අර ලින්ක් සෙට් එක හයි ගන්නකොට මේ නට්ස් ඕන වෙයි කියලා හිතුණා. අර බෝල්ට් කැප් නට්ස් මං හිතන්නේ මේකට කියන්නේ. M3 size මේ මට මතක විතර බෝල් කැප් මේ නට්ස් හරි මොකක් හරි තමයි කියන්නේ. ඉතින් මේ පොඩි නට්ස් ටිකක් ඒක නම් අද ඕන වෙයි ගොඩක් දුරට. කෙසේ හෝ ඊට පස්සේ මේ මොකද්ද මේ? මොකක්ද නෑ සෑහෙන දේවල් ටිකක් තියෙනවා මචං. හරි. අම්මට උඩු රිය බම්පර් එක කොල්ලෝ. හරි. ඒක කල්ලා මම පෙන්නන්න ඔයාලා. ඒක කල්ලා වෙන්න. ඒක අද ඕනේ නේද අපි ඒ නිසා මේ පැකට් එක කඩමු මචං ගැම්මට. මේක මං ගත්තේ මචං. මෙතෙන්ට අපිට ස්පෙයා වීල් එක හයි කරන්න පුළුවන්. පිටිපස්සෙන් අර ස්පෙයා වීල් එකක් එක්ක හයි කරන්න පුළුවන් එක. ඊට පස්සේ මෙතන අර නිකන් මොකක් කර අර නිකන් ටෝහුක් එකක් නේ කියන්නේ. නිකන් කොහොම හරි ඒ වගේ පොඩි කෑල්ලක් එනවා. ඊට පස්සේ මෙතනින් මං හිතන්නේ ලයිට් දෙකක් එනවා. මේ තියෙන ලයිට් දෙකකුත් එනවා මචං මේකට. හරි. අනිත් එක
මම මේක ඕඩර් කරනකොට මේක දැනන් හිටියේ නෑ. හැබැයි ඕඩර් කරාට පස්සේ තමයි මම මේක දැක්කේ. මේකේ අපිට පිටිපස්සේ දොර අරින්න පුළුවන් විදියට හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ කෑල්ල මෙන්න මෙහෙම අර කියන්නේ පිටිපස්සේ කැබ් එකේ අර පිටිපස්සේ දොර අරින්න පුළුවන් විදියට ඕන නම් මෙහෙම සීන් එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මගේ ගේ අරින්න බෑ. ඒක වැඩක් නෑ ඉතින් මට. හරිද? කෙසේ වන්නේ ලස්සනට මරු. ඉතින් ඕක තමයි කතාව මචං. මේ තමයි ක්‍රිය බම්පර් එක මචං. හැබැයි මගේ ළඟ ස්පෙයා වීල් එකක් නැහැ අද. ඒ කියන්නේ තව වීල් සෙට් මේ වගේම වීල් සෙට් එකක් ගේන්න ඕන. මොකද මං හිතන්නේ එක එක අපිට බයි කරන්න බෑ. හතරක්ම තමයි ගන්න වෙන්නේ. කෙසේ හෝ මේක තමයි බාන්නේ. හරිද? මම ඔයාලට පෙන්නන්නම් මේක ලයිට් ටිකක් ඇවිල්ලා දෙනවා. මං හිතන්නේ රතු පාට ලයිට් දෙකක් කොහෙද තියෙන්නේ මේක. හරිද? ඔව් රතු පාට LED දෙකක් තියෙන්නේ. 5mm LED දෙකක් තියෙන්නේ මචං. හරිද? සෑහෙන දේවල් ටිකක් තියෙනවා. හරිද? දැනට අපි ඒකත් පැත්තකින් තියාගමු මචං. හරිද? වාර සතුටුයි මචං අද. හරිද? අද කෙලින්ම කාරේ පෙදා හදපු බොඩිය දැන් දවස් 12කට කලින් වීඩියෝ එක දැම්මේ. මේ බොඩිය මචං අද තියෙනවා කැසි එක උඩින්. ඒ මොකද්ද මේ අම්මඩෝ. ඒක නම් පොඩ්ඩක් බරයි වගේ. හරිද? මම අර ස්ක්‍රූ ඩ්‍රයිවර් සෙට් එකක් ගෙන්නුවා. මට හිතෙන්නේ මේ ඒක. නෑ මේ අර ඇන බොක්ස් එක මචං. හරි. මෙන්න මේක මචං. ඔයාලා කවුරු හරි නිකන් RC ගැජමැටික් කරන එකෙක් නම් හරිද? කවුරු හරි ගැජමැටික් කරන පොරක් නම් මෙන්න මේක ගොඩක් ඌමනා වේ වලට. මේකේ තියෙනවා M3 M2 මම හිතන්නේ එක එක සයිස් වලින් අරෝම ඇලන් කීත් ඇවිල්ලා අම්මඩෝ. ඇලන් කී ඔක්කොම දේවල් තියෙනවා බොස්. මට නිකන් හිතුණා ඕන මේ කියලා. මොකද අර මගේ එක RTR එකක් නෙමෙයිනේ බොස්. අර මම කෑල්ලෙන් ගෙනල්ලා මට ඕන පාස් තෝරලා එහෙම හදන එකක් නෙදී. ඒක නිසා මේ සෙට් එක මට ඕන වෙයි කියලා හිතුණා අනිවාර්යෙන්. ඉතින් ඒකයි මම අර නට් ටිකක් ගෙනාවා. ඉතින් ඒකත් ඒ විදිහට තියාගමු බොස්. තාම මොනවද? මම ස්ක්‍රූ ඩ්‍රයිවර් සෙට් එකක් ගෙනාවා. මට දැන් තාම මේක හොයාගන්න බෑ. මම හිතන්නේ මේක ස්ක්‍රූ ඩ්‍රයිවර් සෙට් එක. සල්ල බලමු. මේ තියෙන ස්ක්‍රූ ඩ්‍රයිවර් සෙට් එක මම හිතන්නේ මේක තමයි මචං. හරි ස්ක්‍රූ ඩ්‍රයිවර් සෙට් එකක් ගෙනාවා. ඒ කියන්නේ මේකේ අර හෙක්ස් නේ වන් තියෙන්නේ. හරිද? මගේ ළඟ හෙක්ස් ස්ක්‍රූ ඩ්‍රයිවර් සෙට් එකක් නෑ. හරිද? 1.5 ඊට පස්සේ 2 2.5 3 හතරක් තියෙනවා මචං. අපි ඒක නම් එළියට ගමු. මේක මේ පැකට් එකේ දාලා තියලා ගන්න. මේ දී අඩු එකෙන් මාර් ක්වොලිටි නේද වගේ. එන හයියයි වගේ පුතා. හරිද? සිතාවල අපි මේ ටක් ගාලා අන්බොක්ස් කරමු. මේක හදන්නත් බෑනේ. ඔන්න වගේ මචං හතරක් තියෙනවා. මේක නම් මම පෙට්ටිය කඩාගත්තා. මොකද මේක දැන් මට ඕන වෙන ඕන දැන් ඊළඟට. හරි. බෙරිම නයිස් නේ. බෙරිම නයිස්. අනිත් එක මම ඒක චැසි එක ආවට පස්සේ මම ඔයාලට කියන්න. හරි. මේ ටික අපි මචං අතකට දාගමු. දැන් මේ විසික් කරන්න පුරු මචං. හරිද? ඊට පස්සේ මං හිතන්නේ මේකේ තමයි චැසි එකයි ඇක්සල් දෙකයි තියෙන්නේ මචං. හරි. චැසි එකයි ඇක්සල් දෙකයි වෙන්න ඕන මේ. නිකන් බරට දැනුණා මේක චැසි එකයි ඇක්සල් දෙකයි තමයි මචං. හරි. මේ තියෙන්නේ අපේ චැසි එක වෙන්න ඕන. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ඇක්සල් දෙක මචං. හරිද? අපි ඇක්සල් දෙක කල්ලා බලමු ඉස්සෙල්ලා මචං. හරිද? මම මේ ඇක්සල් දෙකට මාර ආසයි මචං. හරිද? කියන්නේ මාර ලුක් එකක් තියෙන්නේ මේකේ. අර ෆිනිෂින් එක මරු ෆොටෝ වල නම්. හරි. ෆොටෝ වල නම් බෙරිම නයිස් ෆිනිෂින් එක අපි කල්ලා බලමු. ඒ කියන්නේ ඇත්තට මේ වගේ වෙන්න ඕන මචං. හරිද? අම්මට ඔඩෝ. බෙරිම නයිස් කොල්ලෝ. ලොක් වඩු ඇත්තට ලොක්කම. මට නිකන් වෑව් ගෑවෙන සීන් එක තියෙනවා. මම ඒක අර ඔයාලට එළියට දාන්නේ නැහැ. මොකද ඔක හැමතිස්සෙම වෑව් ගානවා. ඔයාලට තප්පිරියයි මට තප්පිරියයි. ඒක නිසා මම මේක දැන් ඔයාලා බැලුවේ නැත්නම් මම මේ වීඩියෝ ආයෙ කවදා හරි බලන්න ඕනේ බං. හරි. ඒක නිසා මට මේපා වෙන සීන් එකට තියෙන්න හොඳ නැහැ. කරලා බලමු මචං. මේ මං හිතන්නේ මොන ඇක්සලේද දන්නේ නැහැ. කරලා බලමු මොකද දෙන්නේ කියලා. අම්මඩ වඩු රියල් ඇක්සලේ මචං. හරිද? අඩු ඒකේ ක්වොලිටි එක බං. ඒ සිරාඩ බං. ඒ පට්ට ක්වොලිටි බං ඒක. මේක fully metal axle එකක් boys. ඒ metal කියලා තමයි කියන්නේ. ඇලුමිනියම් මෙටල්ම නෙමෙයි. මම දන්නේ මම කියන්නේ ඇලුමිනියම් වගේ වෙන්නේ නැති. හරිද? කෙසේ හෝ මේ තියෙන්නේ අපේ ෆ්‍රන්ට් නෙමෙයි රියර් ඇක්සල් එක. හරිද? මට නිකන් සතුට වැඩිකමට මේ කියව ගන්නත් බැරි සීන් එකක් යනවා. අඩු ඒක කරගමු. ගාලා ඔළුව බලන්න පුළුවන් මචං. හරිද? සීරියස්ලි කියන්නේ මේකෙන් ගහලා ඔළුව බලන්න පුළුවන්. හරිද? ඒ පට්ට බරක් තියෙනවා. මේක මේ කළු පාට නෙමෙයි මං ගත්තේ බොස්. මට නිකන් අර මට නිකන් පොඩ්ඩක් ඇක්සල් පෝටල් ඇක්සල් නේ මචං. ඒක නිකන් පොඩ්ඩක් කැපිලා පේන්න ඕන උනා. මේක තනි කළු පාටක් තිබ්බ. මං ඒක නිසා මං කළු පාට ගත්තේ නැහැ. එතකොට නිකන් කළු කාමලේ වගේ නේ බං. හරිද? පොඩ්ඩක් මේක නිකන් හොඳයි කියලා තද අලු පාටක් වගේ එකක්. හරිද? කියන්නේ සිල්වර් පාටක් නෙවෙයි තද අලු පාටක් වගේ සීන් එක මේ තියෙන්නේ අපේ රියර් ඇක්සල් එක. අපි ෆ්‍රන්ට් ඇක්සල් එක කඩලා බලමු. මම දැක්ක විදිහට මේක අපේ ඇක්සල් එකටම මේ සර්වර් එක මවුන්ට් කරන්න පුළුවන් මචං. හරිද? පුතා මේ තියෙන්නේ පුතා බඩුව. මේ තියෙන්නේ පුතා බඩුව. ඔබට උඩ මේක සයිස් එකවා. ඒ සිරාවට මේ රියර් ඇක්සල් එකට වඩා මේක ලොකුයි නේ. ඇයි මේක ගොඩක් කැලි බෑලි තියෙනවනේ. අම්මට සිරි බම් මේ
ඔඩෝ සයිස් එකේ පට්ට ස්මූත් බං හරිද? ඒ කියන්නේ මේක නිකන් මෙච්චර නැවුණත්, ඒ කියන්නේ මෙච්චර වගේ නිකන් එන ඇන්ගල් එකක් සෙට් වුණත් මේක පට්ට ස්මූත් බං. ඒ සිරාට මං හරිද මේ සයිස් එක බලන්කොඩ ගාලා වරන්න පුළුවන් මේකෙන් ඈ. මට සිරිපොතා. පුලින් මෙටල්. හරි පුලින් මෙටල් කියලා තමයි කියන්නේ. දැනට මේ දෙක ඇතුළට දාගමු නිකන් හරිද? කොහොමද මේව නිකන් හීරීමකින් තොරව දැනට විතරක් තියාගත්තට මේ යනකොට නම් අර පදිනකොට නම් මේව හීරීමකින් තොරව තියාගන්න බෑ අතන කතාව. කෙසේ හෝ දැනට අපි තියමුකෝ නේ හබරකම්වත් නේ. ටිකක් මෙතනින් තියාගමු මචං. ඊට පස්සේ අපි යන් අපේ කාබන් ෆයිබර් chassis එකට. හරිද? කාබන් ෆයිබර් ප්ලස් මෙටල් මචං. හරිද? ප්ලාස්ටික් නෑ කොහෙවත්. කාබන් ෆයිබර් ප්ලස් මෙටල් chassis එකක් මචං. මේක හරිය මේක ෆික්ස් කරලත් දන්නේ නැහැ ඉන්නේ. හරි මේ තියෙන්නේ අපේ chassis එක. මේ තියෙන්නේ මචං chassis rail දෙක. මේ දෙක මචං කාබන් ෆයිබර්. හරිද? මේ rail දෙක මචං කාබන් ෆුල් අනික. ඇත්තම කාබන් ෆයිබර්. හරිද? ඇත්තම කාබන් ෆයිබර් rail දෙකක් මේ තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ receiver box එක. මේ තියෙන receiver box එක මචං. ඊට පස්සේ battery mount එක ඇවිල්ලා තියෙනවා. ඒකත් කාබන් ෆයිබර් මචං. battery mount එකත් කාබන් ෆයිබර්. ඊට පස්සේ මේ අනිත් plates නම් මේව මචං මේ ඇලුමිනියම් කියන්නේ මෙටල් කිව්වට ඔය ඇලුමිනියම් නේ බං ඔය RC වලට ගොඩක් ඉන්නේ නේ මම දන්න තරමට එහෙමයි. ඕක ටික තමයි හරිද අනිත් ඔක්කොම පාර්ට්ස් මචං ඔය මෙටල් කියලා කියමුකෝ හරිද ඇලුමිනියම් කියන්නේ හොඳ නෑ කියලා හිතේ. මේ shock mounts එකේ ඕක ටික තමයි තියෙන්නේ. හරිද අපි දැන් සුටු පුටු ගාලා මේක ෆික්ස් කරගමු මචං. හරිද දැන් මම දන්නේ කොහෙද මේක පටන් ගන්න කියලා. හරිද ඉස්සෙල්ලම මචං මේ ටික ගමු මම දන්නේ නැහැ. ඒ කියන්නේ අන සයිස් මොනවද කියන්නේ මම දන්නේ නැහැ. මම හිතන්නේ M3 වෙන්නේ නැති. හරිද ගොඩක් දුරට M3 සයිස් වෙන්නේ නැති මේවට යන්නේ. බලමු. එනේ හරි සතුටක් තියෙනවා මචං. හරිද මේ තියෙන්නේ මේකේ යන සෙට් එක. මට අවුඩු ඒක මාර ක්වොලිටි බං. හරි අර සිරාට ඒක කියන්නේ මාර ෆිනිෂ් බං. හරිද මෙහෙමනේ මේ කියන්නේ මේ පැත්ත පිටිපස්ස මේ කර්ව් එක තියෙන පැත්ත ඉස්සරහා මචං. හරි එහෙම සීන් එක තමයි යන්නේ. දැන් ගියර් බොක්ස් අනිත් එක දැන් මේ කියන්නේ මේ chassis එක මචං ගොඩක්ම ගන්න අර මේ මැද මවුන්ට් කරලා තියෙන ඒ කියන්නේ ගියර් බොක්ස් එක මෙතන මැදට එන chassis හදන්න තමයි මේක ගන්න. හරිද හැබැයි මම මැදට නෙමෙයි මවුන්ට් කරන්නේ. මම මවුන්ට් කරන්නේ මගේ ගියර් බොක්ස් එක මෙතෙන්ට. ඒ කියන්නේ ඉස්සරහට මචං. හරිද මම ඔක මවුන්ට් කරලා පෙන්නන්නම්. අපි පොඩ්ඩක් බලමු මේ හෝල් ටික හරියට මැච් වෙනවද කියලා. හරිද කොහොමද බලන්නේ? මං හිතන්නේ සුපීරියර්ට මේක මැච් වෙන්න ඕන. මේක මෙතෙන්ට ආවට පස්සේ මේක මෙතෙන්ට එන්නේ. හරි පුතා කියලා හිල් විද්දෙවෝ වගේ. ගැලපෙනවා. හරිද දැන් අපි කොහොමද දැන් මේක පටන් ගන්නේ හොත්තලා මේ මුලක් මැදක් අගක් මෙලෝඩියක් දන්නේ නැහැ මං. හරිද ටියුටෝරියල් බලන්න කියලාත් නෑ බං. හරිද මේව නිකන් අර DIY ප්‍රොජෙක්ට් වගේ තියෙන්නේ. කොහොම හරි මේ දෙපැත්ත මෙහෙම තමයි එන්නේ මේක. මෙන්න මේකෙන් මවුන්ට් කරමුනේ අපි අර මේ ඇක්සල් දෙක මවුන්ට් එක මවුන්ට් කරලා එමු. මං දන්නේ මොනවද මේකට මවුන්ට් කරන්න කියලා. හරිද ඉතින් මෙන්න මේ විදිහට තමයි බොස් අපි නිකන් මේ ඇන දෙකක් විතරයි දාලා තියෙන්නේ. හරිද නිකන් ඇන දෙකක් විතරයි දාලා තියෙන්නේ. ඇන දෙකක් දැම්මට පස්සේ මෙන්න මේ ආකාරයට තමයි අපේ chassis එක එන්නේ. හරිද gear box එක මෙතෙන්ට එන්නේ, battery mount එක මෙතෙන්ට එන්නේ, transfer case එක මෙතෙන්ට එන්නේ. පිට්ටමයි කොල්ල. හරිද මං අනිත් ටික සුටුස් ගාලා දාගෙන ඉන්නම් ඈ. ඉතින් බොස් chassis එකේ වැඩ ගොඩක් දුරට ඉවරයි. battery tray එක mount කරගත්තා. ඊට පස්සේ shock mount හතර mount කරගත්තා. ඊට පස්සේ අපේ gear box එක mount කරගත්තා. ආයේ transfer case එක mount කරගත්තා මචං. හරිද මේ ඔඩෝ මේක බලට කියන්න මචං පට්ට ස්මූත් බං. හරිද ඒ කියන්නේ ස්මූත් කියන්නේ මචං උපරිමයටම ස්මූත්. හරිද මම දන්නේ ඒක උඹලට තේරෙන්නේ නැහැ කිව්වට ඒක මේ කරකවලම් බලන්න ඕන පට්ටම ස්මූත් මචං. හරිද හැබැයි මේක අපි මෝටර එක මෙතෙන්ට මවුන්ට් කරන්න කලින් අපි මේක ඇතුළට ග්‍රීස් දාන්න වෙනවා බොස්. මොකද මේක ග්‍රීස් බින්දුවක්වත් නැහැ. හරිද අනිවාර්යෙන් ග්‍රීස් දාන්න නැතුව මෝටර එක මවුන්ට් කරලා පැද්දොත් එහෙම අපිට වැඩි කාලයක් පදින්න වෙන්නේ නැහැ. මේකේ මොනවා හරි දෙයක් වෙනවා අනිවාර්යෙන්. ඔයාලා දන්නවා ග්‍රීස් ඕනමයි. මේක ඇතුළටත් එහෙම අපිට පොඩ්ඩක් ග්‍රීස් උලන්න වෙනවා. හරිද කෙසේ හෝ මචං chassis එක ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරිද ඉතින් පට්ටම ලස්සනයි. හරිද කළු පාටට නිකන් නේ බලන්නකො පුතා. හරිද මේකත් එක්ක මචං මේ ඇක්සල් එක කාවට පස්සේ ඔයාලා නිකන් තේරෙනවා ඈ කොහොමද මේක ඇක්සල් එක මෙතෙන්ට එන්නේ. ඇක්සල් නෙමෙයි ඇක්සල් එක. හරිද ආලෝ ඒක එන පහරට එයි බං. හරි යුද්ධ රැංකයක් වගේ. හරිද දැන් අපිට තියෙන්නේ ඇක්සල් දෙක මවුන්ට් කරගන්න ලින්ක් සෙට් එකත් එක්ක දාලා ඔක්කොටම කලින් ෂොක්ස් හතරට මචං ඔයිල් පුරව ගන්න ඕන. හරිද අපි ඔයිල් පුරව ගමු ෂොක්ස් හතරට. දැන් සුදුස් දාලා දැන් ෂොක්ස් හතර මට හොයාගන්න බැරි ලයින් එකක් තියෙනවා. හරිද මේ වෝල්ට් මීටර් එකක් ගෙනා මම කලින් වීඩියෝ එකේ පෙන්නුවක් දන්නේ නැහැ. හරිද කොහොමද වෝල්ට් මීටර් එකක් තියෙනවා. ඒක වැඩක් නැහැ. හරිද ඒක වැඩක් නැහැ. දැන් අපි දැන් මේකේ ඔයිල් ටික අපි දාගන්න ඕන. හරිද දැන් මේ ෂොක්ස් හතර තියෙනවා මචං. මේ තියෙන්නේ අපේ එක මචං එහෙම ලොකුවට ගණකමකුත් නැහැ. එහෙම ලොකුවට වතුර වගේත් නැහැ මචං. හරිද දැන් අපි මේකේ මචං කරන්න ඕන අපි එකින් එක වැඩේ කරමු මචං. හරිද දැන් ඉස්සෙල්ලා මම දැකලා තියෙනවා. හරිද මම කරලා නැහැ. මම දැකලා තියෙනවා මෙහෙම අයින් කරලා මචං. හරිද
මේක මෙහෙම අයින් කරලා මෙහෙම කරකවනවා මචං. හරි. මෙන්න මේ ආකාරයට මේ උඩ කැප් එක කරකවලා මේක ඇතුළට ඔයිල් වක් කරගන්න තියෙන්නේ. හරි. බලමු අපි තක්ක මේක හිල් විදින්න ඕන. අපි මේක දාලා බලමු. මගේ ජීවිතේ පළවෙනි වතාවට මම දන්නේ නැහැ මේක කොහොමද කරන්නේ කියලා. මම දැකලා තියෙනවා මෙහෙම දාලා මෙහෙම ඔබලා බලනවා. හරි. පොඩ පුරවලා බලමු අපි. හරි. මම එක ෂොක් එකක් දෙකක් මම මේක කරන්නම්. ඊට පස්සේ ඔයාලගේ මම මේක කපලා අනිත් පාර්ට් එකට යන්නම්. හරි. මෙහෙම ටිකක් දාලා මෙහෙම කරලා දැකලා තියෙනවා මම බබල් යවනවා කියලා මේකේ. හරිද? මම හිතන්නේ අපිට හැබැයි 350 CST ඇති වෙයි වගේ බං. හරිද? නිකන් මට ඒක දැනෙනවා. හරි. ඔය ලීක් වෙනවද මම මේ? දැන් මේක තද වුණානේ. දැන් තද වුණේ. හරි. දැන් තද වුණා මචං. හරි. දැන් මම මේක පිහදා ගන්න ඕනේ. හරිද? මගේ පරණ ෂර්ට් එකක් ගන්නවා. හරිද? ඒක පරණ කියන්නේ පරණ එකක් නෙවෙයි. හිටපු ගම අඳිනවා මචං. එහෙම තමයි හරිද? නිකන් ප්‍රොෆෙෂනල් දේවල් මොකටද බං? මිනිස්සු අපි ඒක මරු ඈ. ඒ කියන්නේ පට්ට ස්මූත් මචං. හරිද? ඒක කියන්නේ ඔයිල් දැම්මට පස්සේ ඒක ස්මූත් ගතිය වුණා බා. ස්මූත් ගතිය පට්ට විදියට වැඩ වුණා. හරිද? ඉතින් සුළුස් ගාලා මචං මම මේක අනිත් ටික දාගෙන එන්නම්. හරිද? මේ තුරට මම පුරවගෙන එන්න. හරිද? එකම බලන් වැඩක් නැහැ නේ ඔයාලට. හරිද? මේක මම ලස්සනට දාගෙන එන්නම් ඈ. කොලෝ චැන්සික එක ඔක්කොම හදලා ඉවරයි. දැන් තියෙන්නේ මචං රෝද 4 මවුන්ට් කරන්න විතරයි. ඒක තාම අර තිබ්බ විදියටම තියෙනවා. ඒක තාම මුකුත් කරේ නැහැ. ඉතින් චැන්සික එක වෙන්න මේ විදියට තමයි තියෙන්නේ මචං. හරිද? ඇක්සල් දෙක මවුන්ට් කරා. ඊට පස්සේ බැටරි ටේක අර කලින් මවුන්ට් කරපු ටික තියෙනවා. ඉතින් වෙන්න මේක තමයි බොයිස් චැන්සික එක මේක පට බරයි. හරිද? මම හිතන්නේ කිලෝ 2ක් විතර තියෙනවා. හරිද? කිලෝ 2ක්. ඔව් මම හිතන්නේ කිලෝ 2ක් විතර තියෙනවා මචං. අඩු ඒක ඒ කියන්නේ මම මේක ආසමදී මෙන්න මේක මචං හරිද පට්ට ස්මූත් බම් මේ ගියර් බොක්ස් එකයි මේ ට්‍රාන්ස්ෆර් කේස් එකයි බම් ඒ කියන්නේ පට්ටම ස්මූත් අනිත් එක වෙන මේ ඇක්සල් එහෙම මරු බම් හරිද ඒ කියන්නේ මම හිතුවට වඩා පට්ට ක්වොලිටි හරිද සීරියස්ලි කියන්නේ ඩ්‍රයිව් ෂාෆ්ට් දෙකම අදි බොයිස් මම ඩ්‍රයිව් ෂාෆ්ට් දෙක දැම්මේ නැත්තේ කිසිම අයිඩියා එකක් නැහැ නේ මෙතන ඉඳන් මේ මෙතෙන්ට කොච්චර දිගක් ඕනද කියලා ඉතින් ඩ්‍රයිව් ෂාෆ්ට් එක එක දිගවල් වල තියෙනවා ඉතින් ඕක තමයි කතාව ඩ්‍රයිව් ෂාෆ්ට් දෙක එනවා අපේ තුන්වෙනි වීඩියෝ එකෙන් ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ හරිද මම රෝද ටිකත් හයි කරලා මම ඔක්කොම ටික පෙන්නන්න නැහැ ඒ කියන්නේ මේ සෑහෙන වෙලාවක් ගියා මෙන්න මේ ලින්ක් සෙට් එක හයි කරන්න බොයි සෑහෙනම වෙලාවක් ගියා හරි සෑහෙන වෙලාවක් කියන්නේ ඔබ්බි එපා වෙන තරම් වෙලාවක් ගියා ඒකට ඒ කියන්නේ මේකේ අර දිගවල් තුනක් තිබ්බනේ බොස් හරිද මගේ පළවෙනි වතාව නිසා පට්ට විදියට අමාරු වුණා ඒක හොයාගන්න ඉතින් ඕක තමයි කතාව මේ තියෙන්නේ අපේ චැසි එක හරිද මේ කියන්නේ මේකේ ෂොක්ස් නම් මරු මචං හරිද සීරියස්ලි කියන්නේ ෂොක්ස් නම් පිස්සු ඇදලා තරම් ඒක ආතල් එකක් සිරාලෝ ඉතින් ඔක තමයි කතාව මම ටක් ගාලා රෝද 4 මවුන්ට් කරගෙන එන්න. ඒ කියන්නේ බෙඩ් ලොක් ටික හයි කරන්න ඕනේ. ඒකටත් පොඩි වෙලාවක් යනවා. ඉතින් මම සුටුස් ගාලා මවුන්ට් කරගෙන එන්නම් ඈ. බොයිස් මේ තියෙන්නේ අපේ කාර් එක. ඔක්කොම හදාගෙන තියෙන්නේ. මේකට සෑහෙන වෙලාවක් ගියා බොයිස්. හරිද තියෙන්නේ. ඒක නිසා මම ගොඩක් පාර්ට්ස් මේකේ කපලා තියෙන්නේ. මොකද ඒ කියන්නේ මේක මවුන්ට් කරන්න මචං. ඒ කියන්නේ මවුන්ට් කරන එක අවුලක් නෙමෙයි. මේක හදාගන්න ඊට පස්සේ මේ බම්පර් එක හරියට තියාගන්න ඔක්කොම වඩා වෙලාව ගියේ බොයිස්. මේ බොඩි මැග්නට් බොඩි මවුන්ට්ස් දාලා මේ බොඩි එක චැසි එකට ෆික්ස් කරන්න මචං. හරිද කියන්නේ ගැබ්බට තියෙනවා මම ඔයාලට ඉස්සරහා පෙන්නනවා. ඒකට තාම මේ මුකුත් එහෙම ලොකුවට කරලා නැහැ. මෙතන අර ගෙනාව මම ස්පොට් ලයිට් එක හයි කරා. හරිද? මේ තියෙන ස්පොට් ලයිට් එක. ඊට පස්සේ පිටිපස්සට මචං අර මම ගෙනාපු අර රිය බම්ප් එක හයි කරලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. කොහොමද ෆ්ලෙක්ස් එක බලන්න පුතා. හරිද? ඒ කියන්නේ ඒක very nice මචං. හරිද? ඒක පට්ටම මේ. ඒ කියන්නේ ඒ අමුතුව සීඩ් එකක් තියෙන්නේ හරිද? මේ තාම දොරවල් එහෙම ඇරලා මේ තාම මුකුත් එහෙම කරලා නැහැ. හරිද? කෙසේ හෝ පළවෙනි වීඩියෝ එකේ තිබ්බේ මේ නිකන් ඔයාලට මතක ඇති ආමි ග්‍රීන් කාර් එකක්. දැන් තියෙන්නේ fully black එකක් මචං. හරිද? නිකන් කාබන් ෆයිබර් වගේ දොරවල් දාලා නිකන් ඒ වගේ පොඩි නිකන් අමුතු නිකන් සීන් එකකට හදාගෙන යන එකක්. ඉතින් මේකට දැන් තව ඕන බොස්. මෙතන අර දෙපැත්තේ සයිඩ් ප්ලේට්ස් දෙක ඕන. ඊට පස්සේ අපිට ස්පෙයා වීල් එකක් ඕන. ඊට පස්සේ ලයිට් බාර් එකක් ඕන. ඊට පස්සේ මෙතෙන්ට ඒන්ජල් අයිලයිට් දෙක ඕන. මේ ඉතින් මේ මෙතන මම අර නිකන් අර හම්බුන LED ටික නිකන් ෆ්‍රන්ට් බම්පර් එකේ තිබ්බ LED ටික මම එහෙම තියාගත්තා. ඉතින් ඕක තමයි කතාව. හරිද? මේක නිකන් අමුතු සීන් එකක් තියෙන මම හරි ආසයි බොස්. හරිද? කියන්නේ ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. නිකන් අමුතුම ලයිට් එකක් ඒක. හරිද? ඔයාලට පේනවා නිකන් පොඩි නිකන් කළු පාට නිකන් හොඳයි නේ. පොඩි නිකන් රස්ත පෙනුමක් තියෙනවා. ඉතින් ඕක තමයි කතාව බොස්. ඕක තමයි අපේ ජිප් එක. තාම නෑ. තාම මේක ගොඩක්ම ඉස්සරහ පෙනුව එන්නේ බොයිස් හරිද මේ මට පේන්නේ නැහැ නේද ඔයාලා දැක්කනේ මට පේන්නේ නැහැ මචං හරිද මේ ගොඩක්ම මේක පෙනුව එන්නේ මෙතන ලයිට් බාර් එක ගහන්න ඕන අනිත් එක මම මේ කල්පනා කරන්නේ මේකට අපි රූෆ් රැක් එකක් තියමුද මට නිකන් හිතෙන රූෆ් රැක් එකක් ඕනේ නැහැ කියලා රූෆ් රැක් එකක් නැතුව ස්පෙයා වීල් එක විතරක් දාලා මෙතන ලයිට් බාර් එක ගහලා ගන්න හිතනවා රූෆ් රැක් එක ගැහුවට පස්සේ නිකන් අර ඔෆ් රෝඩ්ම ලුක් එකක් එනවනේ يعني අර නිකන් පොඩ්ඩක් නිකන් මේක නිකන් අර පොඩ්ඩක් මොඩිෆයි ටයිප් වෙන නේ ගන්න බොඩි කිට් එකක් එහෙම තියලා එහෙම සීන් එකක් යන එක නිසා මට නිකන් හිතෙනවා රූෆ් රැක් එක ඕනේ නැහැ කියලා. හරිද? නිකන් ඔයාලගේ අදහස් වලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලා මොකද්ද හිතන්නේ කියලා. හරිද? මේ ෂොක්ස් නම් මරු මචං. හරි.
සීරියස්ලි කියන්නේ ෂොක්ස් වලට නම් පට්ටාස ඒක බලන්න ෆ්ලෙක්ස් එකක් මට මේකේ අවලකම් ඉවසිල්ලක් නෑ හරිද ඉතින් එහෙනම් මේ තියෙන්නේ අපේ මේක පට්ට ලොකුයි හරිද පට්ට ලොකුයි පට්ට බරයි හරිද ලොකුම ලොකුයි තඩිම තඩි මචං බල්ලේ කියන්න තේරෙන්නේ නැහැ ඔයාලට ඒක එහෙම මං හිතන්නේ අර ගොඩක්ම මේ වගේම අර වීඩියෝ වලින් බලුවට ඔයාලා සයිස් එක හිතා ගන්න බෑ ඒ වුණාට අර ළඟට ගිහිල්ලා බැලුවට පස්සේ තමයි මේක තඩිම තඩි මචං හරිද අයියෝ මර මචං හරිද ඉතින් ඔයාලා අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න මේ හැරෙනවා තාම ගියා අර ඇක්සල් එක නෑනේ මේ ඇක්සල් වල සර්වෝ එක හයි කරලා නෑනේ ඒක නිසා මේ වගේ ෆ්‍රී හැරෙනවා හරිද කෙසේ හෝ මේ දින අපේ ජිප් එක එහෙනම් අපි තුන්වෙනි වීඩියෝ එකේ හම්බෙමු අපේ ඉලෙක්ට්‍රොනික පාර්ට්ස් එක හයි කරලා මේක නිකන් දුවන වීඩියෝ එකකින් කරන්න පුළුවන් මේ ගොඩක් දුරට තුන්වෙනි වීඩියෝ එක අපි කොහොමද ඉලෙක්ට්‍රොනික පාර්ට්ස් එක දැම්මට පස්සේ අපිට මේක රන් කරගන්න පුළුවන් ගැම්මට මම මොනවද කියන්නේ ඉලෙක්ට්‍රොනික පාර්ට්ස් ටික අපේ තුන්වෙනි වීඩියෝ එකෙන් ආවට පස්සේ නිකන් දැම්ම නිකන් පම්පෝරි ගහලා වැඩ නැහැ නෝනේ ඉතින් ඕක තමයි කතාව හරිද මම ආයෙ පොඩ්ඩක් වටේ පෙන්නන්න මේ තියෙනවා වටේ හරිද යාළුවෝ ඒක ඇත්තට මේක මචං මං හිතන්නේ කිලෝ 4ක් විතර බරයි බං හරිද සීරියස්ම කියන්නේ මම 550 මෝටරයක් මේකට 550 නේ මට ඔගේ සයිස් එක කියන්නේ බ්‍රෂ්ලස් වල කියන විදිය මතක නැහැ 550 සයිස් බ්‍රෂ්ලස් මෝටරයක් මචං හරිද ඕකක් තමයි මම මේකට දාන්නේ හැබැයි මට දැන් KV ගාන හිතා ගන්න බැරුව ඉන්නේ මට ස්පීඩ් එකක් ඕන ටෝක් එකක් ඕන නිකන් KV 3000ක් විතර එකක් තමයි දාන්නේ දැන් ඉතින් ඔක වැඩක් නැහැ කතා කරලා ඒක මම හොයලා මම මොකක් කරේ කරන්න ඉතින් ඕක තමයි කතාව හරිද මේ තියෙන්නේ අපේ ජිප් එක මේ තියෙන්නේ පිටිපස්සේ ජිප් එක එහෙනම් ඉතින් අපි තුන්වෙනි වීඩියෝ එක හම්බෙමු හරිද නිකන් අවසාන වතාවට දැන් කොහොමද තව සතියක් විතර සති දෙකක් විතර යයි හරිද දැන් මේක දාන්න දවස් 12ක් ගියා අයිටි ගෙන්න කොහොමද දවස් 12ක් සති දෙකක් විතර යනවා කොහොම හරි හරිද කොහොමද ඉතින් මේ වගේ channel වල එක ළඟ දාන්න බෑ රනින් වීඩියෝ ඇරෙන්න ඉතින් ඕක තමයි කතාව හරිද ඉතින් අපේ බඩිය මේ තියෙන්නේ බොස් මම ඔයාලට මේ පැත්ත පෙන්නන්න මේ වයර් කෑලි තියෙන්නේ මේ ලයිට්ස් වල මචං හරිද ඒක ගණන් ගන්නවා මම ඔයාලට යටින් පෙන්නන්න පුළුවන් මේක ඔතලා බරයි නෝ හරිද අර ඒක මාර ලස්සනයි මචං හරිද මෙහෙම තියෙනකොට නිකන් අපේ කියන්නේ බට්ට උසයි වගේ හැබැයි මෙහෙම කරා කියන්නේ තිව්වට පස්සේ අර බරටත් එක්ක ෂොක්ස් බහැලා මචං ගානට හැදෙනවා හරිද ඉතින් ඕක තමයි කතාව මේ තියෙන පිටිපස්ස මම ආයෙ පෙන්නන්නම් අවසාන වතාවට නිකන් තව සති දෙකකින් විතර අපි හම්බෙනවා හරිද අපේ ගෲප් එකේ ෆොටෝ ගන්න මම මේක දැම්මා ඉතින් ගිහලා නැහැ නේද අපි මේක රනින් වීඩියෝ එකකින් හම්බෙමු හරිද මම හිතනවා අපිට තුන්වෙනි වීඩියෝ එක රන් කරගන්න පුළුවන් කියලා එහෙනම් ගිහලා නක්කොලෝ චියු